සුබ දවසක් ඔයාලට. කොහොමද ඉතින්? ඔන්න මං අදත් ඔයාලට වටින කියන වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා දන්නවද අපිට මාසේ පඩිය ලක්ෂයක් තිබ්බත් ඒක මදි වෙනවා. හැබැයි රුපියල් 50,000කිනුත් ලස්සනට ජීවත් වෙන පවුල් ලංකාවේ ඕන තරම් තියෙනවා. අද මම ඔයාලට කියලා දෙන්නම් ලැබෙන පඩිය කීය වුණත් මාසේ අන්තිමට ණය නොවි ජීවත් වෙන්නේ කොහොමද කියලා. මං කසාද ජීවිතයට ඇවිල්ලා දැන් අවුරුදු 3ක් විතර මාත් මේ දේවල් ඉගෙන ගත්තේ මගේ අම්මගෙන්. ඉතින් මං හිතනවා ඔයාලටත් මේ දේවල් ටිකක් හරි වැදගත් වෙයි කියලා. දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරලාම එකතු වෙන්න මාත් එක්ක. මගේ ගෙදර වැඩ යන අතරතුරේදී තමයි මං ඔයාලට මේ විස්තරේ කියන්නේ. ඉතින් අපි කොහොමද ණය වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කියලා තමයි අද අපි කතා කරන්නේ. මුලින්ම අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතනවා වැඩිපුර සල්ලි ආවොත් හැමදේම හරි කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි. අපි මුලින්ම කරන්න ඕනේ අපේ තියෙන පඩිය මුලින්ම සැලසුම් කරගන්න එක. ඒ කියන්නේ අර වියදම් කරන්න ඕනි විදිහ සැලසුම් කරගෙන ඊට පස්සේ අපි තවත් දෙයක් කරන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ එකම දේ තමයි අපි අපේ පඩිය ගැන සෑහීමකටපත් වෙන්න ඕනේ. අපේ පඩිය ගැන සෑහීමකටපත් වෙන්නේ නැතුව අපිට ලක්ෂ කීයක් අතට හම්බුණත් ඒක වියදම් වෙනවා නොදැනුවත්වම. ඉතින් මුලින්ම පඩිය ගැන සෑහීමකටපත් වෙලා වියදම් කරන සැලැස්මක් හදාගමු. ඊට පස්සේ අපි හිතන්න ඕනි අපේ අවශ්‍යතාවන් මොනවද කියලා. ඒ කියන්නේ අවශ්‍යතාවන් සහ ආසාවන් කියලා වර්ග දෙකක් තියෙනවානේ. ඉතින් අවශ්‍යතාවන් වෙනයි ආසාවල් වෙනයි. ආසාවල් ඒ කියන්නේ අපිට පඩියක් අතට ආපුවාම අපිට ආස හිතෙනවා අපිට සපත්තු දෙකක්, අලුත් ඇඳුමක්, අලුත් බෑග් එකක් වගේ තිබ්බනම් හොඳයි කියලා. ඉතින් එහෙම නෙමෙයි. අපි මාසේ අතට සල්ලි ආපුවාම කරන්න ඕනි අපේ අත්‍යවශ්‍යම ඒ කියන්නේ ආහාර ද්‍රව්‍ය වලට, එතකොට කෑම බීම වලට අවශ්‍ය කරන සල්ලි ඇරෙන්න තව තියෙන ඔය අනවශ්‍ය වියදම්. ඒ කියන්නේ අපි ඇඳුම් ගන්න ඒවා මාසෙන් මාසෙට ඇඳුම් සපත්තු, එතකොට තව හෑන්ඩ් බෑග්, එතකොට නොයෙක් වියදම් තියෙන්නේ අපේ අත්‍යවශ්‍ය නොවන ඒවා අඩු කරන්න ඕනේ. මුලින්ම අපි කරන්න ඕනි පඩිය අතට ගන්න කලින් අපේ වියදම් කරන සැලැස්ම හදාගෙන වියදම් කරන ප්ලෑන් එකට අනුව වියදම් ටික කරගන්න එක. ඉතින් ඒ කියන්නේ අපිට කෑමට බීමට කොච්චරක්ද, එතකොට බෙහෙත් වලට කොච්චරක්ද, තව බබාලගේ වියදම් වලට යන්නේ වාහන වලට පෙට්‍රල් ගහන්න එහෙම කොච්චරක් වියදම් වෙයිද කියලා හිතලා ඒවා අවශ්‍ය විදිහට වෙන් කරලා පොතක ලියලා මෙන්න මේ විදිහට වෙන් කරගන්න ඕනි. මම නම් සාමාන්‍යයෙන් කරන දෙයක් මේක. ඉතින් මං හිතුවා මේ දේවල් ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනි කියලා. ඒ විදිහට පොතක ලියන්න ගත්තාම අපිට නොදැනුවත්වම අපි ඒ කියන්නේ ඉතුරු කරන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ අපේ අනවශ්‍ය වියදම් අඩු කරලා අපි ඉබේම අපේ වියදම කවර් කරගන්න බලනවා. ඉතින් පොඩ්ඩක් හරි මේ දේ ඔයාලට වැදගත් වෙයි මං හිතනවා. කරලා බලන්න අනිවාර්යෙන් ඔයාලට යම් කිසි මුදලක් හරි ඉතුරු කරගන්න පුළුවන් වෙයි. තවත් දෙයක් අපි කරන්න ඕනි අනිවාර්යෙන්. ඒ කියන්නේ පඩිය අතට ගන්න කලින් කීයක්ම හරි කමන්නේ වෙනම account එකකට දාලා හරි නැත්නම් money box තියෙනවා. ඒකකට හරි නැත්නම් ගෙදර කැටයකට හරි දාලා රුපියල් 1000ක් හරි කමන්නේ ඉතුරු කරගන්න ඕනි. එහෙම ඉතුරු කරගත්තොත් තමයි අපිට හදිසියකට ඒ කියන්නේ හදිසිම අවශ්‍යතාවයකට උදව්වක් වෙන්නේ සල්ලි. ඉතින් ඒ හින්දා අපි රුපියල් 10,000 හරි කමන්නේ ඉතුරු කරගන්න ඕනි. මගේ මේ පොඩි වයසට වුණත් මම ඒ විදියට ඉතුරු කරගන්නවා. මොකද හදිසි අවශ්‍යතාවයකට ගන්න තියෙන්නේ අපිට එච්චරයි. ඉතින් ඔයාලගේත් වයස කීයක් වුණත් කමන්නේ අදම ඉතුරු කරන්න පුරුදු වෙන්න. අනිත් වැදගත්ම දේ තමයි තවත් කෙනෙක් එක්ක ඔයාලගේ ජීවිතේ සසඳන්න යන්න එපා. ඒ කියන්නේ අපිට ලැබිලා තියෙන දේ සතුටින් බාර ගන්න ඕනි. අපේ පඩියට අපිට කරන්න පුළුවන් මොන දේවල්ද කියලා අපි හිතන්න ඕනි. එතකොට තමයි අපිට මේ ණයෙන් බේරෙන්න පුළුවන්. ඒ ණයෙන් බේරෙන එකම දේ තමයි තවත් කෙනෙක් ගැන හිතන්න නැතුව, ඒ කියන්නේ අර එක එක්කෙනාගේ ජීවිත ගැන අපේ ජීවිත සසඳන්න නැතුව හිතුවොත් තමයි අපිට මේ ජීවිතේ ණය බරෙන් නිදහස් වෙන්න පුළුවන්.
අනිත් දේ තමයි අපි අපේ සතුට ගැන විතරක් හිතන්න ඕනේ. ඒ කියන්නේ අනිත් අයට පේන්න ජීවත් වෙන එක නවත්තලා අපේ සතුට ගැන හිතලා අපි වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අර එහා ගෙදර කෙනා වොෂින් මැෂින් එකක් ටීවී එකක් ගෙනාවා දැක්කහම අපිටත් ආස හිතෙනවා. අනේ අපිටත් ගන්න තිබ්බනම් කියලා අපිත් ඊට පස්සේ ගිහිල්ලා ණය වෙලා හරි කමන්නේ අරන් එනවා. එහෙම කරන්නේ නැතුව Tamanට මොනවද කරන්න ඕනි තමන්ට මොනවද කරන්න පුළුවන් කියලා හිතලා බලලා වැඩ කරොත් අපිට මේ ණය වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ දේවල් කරන්න යන්න එපා එක එක්කිනා කරන පළියට. අනිත් ප්‍රධානම දේ තමයි චූටිම හරි ආදායම් මාර්ගයක් හදාගන්න ඔයත්. ඒ කියන්නේ ඔයාට පුළුවන් එළවලු ටිකක්, කුකුල් පැටව ටිකක්, තව එතකොට බුලත් ටිකක් හරි හදාගන්න. ඒ කියන්නේ බුලත් කොලයක් ගත්තත් අද වර්තමානයේ මිල රුපියල් 10ක් වෙනවා. ඉතින් ඒවා විකුණන්න පුළුවන්නේ. ඉතින් ඒ සල්ලි වලින් ඊට පස්සේ අපේ ගෙදරට අවශ්‍ය කරන දෙයක් නැත්නම් මොකක් හරි ණයක් තියෙන එකක් අපිට ගෙවන්න පුළුවන්. ඒ හින්දා චූටිම හරි ආදායම් මාර්ගයක් හදාගන්න. මට නම් එළවලු හදන්න බෑ මොකද අපේ පැත්තට අවුව නැහැ නිතරම වහිනවා. එහෙම වුණාම එළවලු හදන්න බෑ. ඉතින් මම මගේ ආදායම් මාර්ගයේ විදිහට මම මගේ ජොබ් එක ගැන ඔයාලට කියලා තියෙනවානේ. ඒකත් එක්ක මට ඉතින් ඇත්තටම වෙන ඒ කියන්නේ එළවලු හදන ඒවා එහෙම කරන්න අමාරුයි. ඔයාලත් මොනාම හරි චූටිම හරි දෙයක් හදන්න බලන්න. එතකොට ඒ දේවල් විකුණ ගන්න පුළුවන්. කුකුළු ටිකක් හදාගත්තත් බිත්තරයක් හරි විකුණන්න පුළුවන් අපිට. තවත් දෙයක් තියෙනවා. දවසට යන වියදම අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කඩාල් වලට එම් ගියපුවාම රුපියල් 100 200 වියදම් කරනවනේ. එම වියදම් කරන එක නවත්තන්න. ණය කියන්නේ සල්ලි ප්‍රශ්නයක්ම විතරක් නෙවෙයි. මානසික ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි හිතින් කොච්චර දුක් වෙනවද අපි අයියෝ මෙච්චරක් ණයයිනේ කියලා. ඒ හින්දා අපි ණය ගැන හිතලා කරගන්න ඕනේ. ඒ හින්දා අපේ සතුට ගැන හිතලා අපි කරන්න ඕනේ අපේ ණය ප්‍රශ්න ටික ඉක්මනට ඉවර කරගෙන අපේ සතුට ගැන හිතලා වැඩ කරන එක. ඒ හින්දා අපේ පළවෙනි ඉලක්කය වෙන්න ඕනේ ගන්න පඩියෙන් ණය නැතුව සතුටින් ජීවත් වෙන එක. ණය ටික ඉවර කරගෙන සතුටින් ජීවත් වෙන්න බලන්න එහෙනම් ඔයාලත්. ගන්න පඩියේ ප්‍රමාණය වැදගත් නෑ කියලා ඔයාලට තේරුණාද? අපි පඩිය වියදම් කරන සැලැස්ම තමයි අපිට වැදගත් වෙන්න ඕනේ. ඉතින් මං ආයෙත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම් එහෙනම්. මගේ වීඩියෝ එක වැදගත් වුණාද? වැදගත් වුණා නම් මොකද්ද වැදගත් උනේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම්. මං ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ගිහින් එන්නම්. ඉතින් මගේ අද ඩේ ව්ලොග් එකේ ඉතින් වැඩ යන අතරතුරේ තමයි මම ඔයාලට මේ දේවල් කියලා දුන්නේ. ඉතින් මං රූපෙන් යන දේ ඔයාලට ආපහු වචනෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. ඒ හින්දා තමයි මම මේ ණය ප්‍රශ්න ගැන කතා කරේ. ඉතින් මගේ ඩේ ව්ලොග් එක හොඳයිද? ඉතින් අද මගේ හස්බන්ඩ් තමයි ඉව්වේ. ඉතින් වෙනසක් තියෙන්න අපේ ජීවිතවල. ඉතින් මං එහෙනම් ගිහින් එන්නම්. බායි.